ඔයත් කණ්ණාඩියක් අඳින කෙනෙක්ද? කණ්ණාඩිය මිලදී ගත්ත දවසේ ඉඳලා කොච්චර කාලයකට සැරයක් ඔයා කණ්ණාඩිය සර්විස් කරාද? මම මෙහෙම අහුවොත් ඔයා අඳින්නේ මෙටල් කණ්ණාඩියක් නම් මෙටල් කණ්ණාඩියේ නෝස් පෑඩ් දෙකක් තියෙනවා. මේ නෝස් පෑඩ් දෙක මාරු කරාද? සමහර වෙලාවට අපි ළඟට එන අය නම් නෝස් පෑඩ් එක මාරු කරන්නේ ඒ නෝස් පෑඩ් එකක් හැලිලා ගියාම. එහෙම නැත්නම් ආම් එක ගැලවිලා ඇද වෙලා ආවම අපිම කියලා අපි මාරු කරලා දෙනවා. ඒ නිසා මෙන්න මේ දිහා බලන්නකො පොඩ්ඩක්. මේ නෝස් පෑඩ් එක ලස්සනයිද? කිලුටු පාටයිනේ. ඒ වගේම බලන්නකො මෙන්න මේ ඇනේ ගැලවිලා තියෙන්නේ. මෙන්න මේ වගේ කණ්ණාඩියක් ඇඳගෙන ඔයාගේ ඔෆිස් එකට යනවා. හරි ලස්සනට ඇඳලා කරලා යන්නේ. ඔෆිස් එකේ මීටින් එකක් මෙහෙවනවා කියලා හිතන්නකො. ඔයා දිහා තමයි හැමෝම බලාගෙන ඉන්නේ. හැබැයි වගේ ඇහි තියෙන කණ්ණාඩිය කිලුටු පාට නම් නෝස් පෑඩ් එක මාරු කරලා නැතිනම් ඒක කැත සහ අනිත් එක Taman අපිරිසුදුයි කියලා පේනවනේ. ඒ නිසා මතක තියාගන්න නෝස් පෑඩ් එක මාරු කරන්න. සාමාන්‍යයෙන් මාස දෙකකට වතාවක්වත් මාරු කරන්න. මොකද ඔයා මිලදී ගන්නකොට නෝස් පෑඩ් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ අලුත් ෆ්‍රේම් එකක නෝස් පෑඩ් එක මේ වගේ තියෙන්නේ. අපි පාවිච්චි කරද්දී ඒක කිලුටු පාට වෙනවා. මතකයි නේද? නෝස් පෑඩ් එක මාරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේම නෝස් පෑඩ් එකක් නැති ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් ගන්නවනේ මේ කරදරින් ගැලවෙන්න කියලා. හැබැයි මේ වෙනත් වැඩකට ඉදිරියට තියෙනවා. තමයි මේ ආම් එක හැම හොඳට ටයිට් කරගන්න. මොකද දිනපතා කණ්ණාඩියක් අඳින පළඳින කෙනෙක්ට මේ කණ්ණාඩිය ඇහැට දාලා ගලවන සැරයක් ගානේ ආම් එක වෙනස් වෙනවා. ආම් එක බුරුල් වෙනවා. එහෙම වුණොත් එහෙම ඔයාගේ හරි මෙෂර්මන්ට් එකකට හදන කණ්ණාඩිය ටික දවසකදී පේන්නේ ඇද වෙලා බොඳ වෙලා කියලා කම්ප්ලේන්ට් කරයි. ඒ වගේම තමයි මෙන්න මේ වගේ කණ්ණාඩියක් අඳිනකොට පිළිවෙලට තියෙනවා. කණ්ණාඩියක් අඳිනවා කියලා දුන්නොත් මම හැමතිස්සෙම අත් දෙකම ගන්නවා. කණ්ණාඩිය ගලවද්දිත් එහෙමයි. හැබැයි ඔයා ටිකක් කල්පනා කරලා බලන්න ඔයා කණ්ණාඩිය දාන්නේ මෙහෙමද ගලවන්නේ මෙහෙමද? එහෙම ගලවද්දි මේ ආම් එක පැත්තකට ඇදිලා යනවා. එතකොට කණ්ණාඩිය හැමසෙම කෙලින් තියෙන්නේ නැහැ. ඒ නිසා කණ්ණාඩිය අත් දෙකෙන්ම දාන්න, කණ්ණාඩිය අත් දෙකෙන්ම ගලවන්න. ගැලවුවට පස්සේ කතා බහ කර කර ඉඳලා මෙන්න මෙහෙම මේසෙ උඩ කෙලින්ම ලෙන්ස් එක මේ සර්ෆේස් එක වගේ මේසෙ උඩට වදින්න තියන්න එපා. ඒ වුණොත් ඔයා කොච්චර මිල අධික බ්‍රෑන්ඩඩ් කෝටින් එකක් තියෙන ලෙන්ස් එකක් දැම්මත් ලෙන්ස් එක ඩැමේජ් වෙනවා. වගකීම ඔයාගේ. නැතිනම් කියන්න එපා බ්‍රෑන්ඩඩ් ලෙන්ස් එකක් දැම්මේ බ්‍රෑන්ඩඩ් ෆ්‍රේම් එකක් ගත්තේ. ඒ උනට කණ්ණාඩිය ඩැමේජ්. කණ්ණාඩියෙන් කෝටින් එක සීරිලා මට පේන්නේ නැහැ කියන කම්ප්ලේන් එකට වග කියන්න ඕන ඔයා. ඒ නිසා ඒ දේවල් මතක තියාගන්න.